හෙලෝ කොහොමද හැමෝටම ඉතින් අද මම අරගෙන ආවේ කොහොමද හරියටම අයිසිං එකක් හදාගන්නේ කියලා රෙසිපි එකක්. අපි අද වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මට මුලින්ම ඕන වෙනවා කාමර උෂ්ණත්වය පැයක් විතර තියලා ගත්ත මේ විදිහට හොඳට දියවිච්ච බටර් එකක්. ඉතින් බටර් එක හොඳ සුදු පාට මිශ්‍රණයක් වෙනකන් බීට් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට සම්පූර්ණයෙන්ම සුදු පාට මිශ්‍රණයක් වෙනකන් බීට් කරගෙන ඒකට අයිසිං සුගර් ටික ටික එකතු කරගෙන මේක මික්ස් කරගන්න ඕනේ. ඉතින් මම අරගෙන තියෙනවා බටර් ග්‍රෑම් 250ක්, ඒ වගේම අයිසිං සුගර් ග්‍රෑම් 500 පැකට් එකක්. ඉතින් ඔයගොල්ලෝ දෙකට එක අනුපාතයට තමයි බටරුයි අයිසිනුයි මික්ස් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා බටර් ග්‍රෑම් 250ක් ගන්නවා නම් අයිසිං ග්‍රෑම් 500ක් ගන්න ඕනේ. ඉතින් බටර් ටික අයිසිං එකත් එක්ක හොඳට මික්ස් වෙනකම්ම සම්පූර්ණයෙන්ම ටික ටික එකතු කරගෙන බටර් එක දී කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන මම සම්පූර්ණයෙන්ම හදාගත්ත අයිසිං එක. ඉතින් මේ අයිසිං එක දියර ගතියට තියෙන්න බෑ. කොච්චර කියන්නේ භාජන අනිත් පැත්ත හරලා බැලුවත් මේක වැටෙන්නේ නැති ගානට මේක මිශ්‍රණය හැදිලා තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම මේකට කිරි චුට්ටක් එකතු කරගන්නවා. කිරි එකතු කරගෙන මික්ස් කරගත්තාම මේකේ රස ටිකක් වැඩි. ඉතින් මේ තියෙන මම හදාගත්ත අයිසිං එක. ඉතින් තවත් මේ වගේ අලුත් රෙසිපීස් බලන්න channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම යන්න.